හැම දවසක්ම වාසනාවන්ත සුබ දවසක් වේවා කියලාම අද වීඩියෝ එක පටන් ගමු. අද උදේම නැගිටිනකොට මෙන්න මේ ලස්සන මල් පොකුර තමයි මම දැක්කේ. ඉතින් මගේ ජීවිතේ අද මට ගොඩාක් විශේෂ දවසක්. ඒ තමයි මගේ උපන්දිනේ. ඉතින් ඒ උපන්දිනේ වෙනුවෙන් තමයි මෙන්න මේ ලස්සන මල් පොකුර මගේ ආදරණීය යාළුවෝ දෙන්නෙක් ඊයේ එවලා තිබුණේ. උදේම නැගිටලා වොෂ් දාලා ඊට පස්සේ මෙන්න මේ මල් පොකුරේ ලස්සන බලලා මං යන්න ලෑස්ති වෙන්නේ. අද පොඩි වැඩක් තියෙනවා. ඒ වැඩෙත් කරගෙන අද මගේ උපන්දිනේ නිසා පන්සලුත් ගිහිල්ලා එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං යන්නේ තව යාළුවෝ දෙන්නෙක් එක්ක. යාළුවෝ දෙන්න එනවා කිව්ව වෙලාවටම මං යන්න හදද්දී මට මෙන්න මේ යාළුවා මගේ උපන්දිනේට සුබ පතන්න කෝල් එකක් ගත්තා. ඉතින් එයත් එක්ක කෝල් එකේම ගිහිල්ලා වාහනේට නැග්ගා. ඇත්තටම අද අපි මේ යන්නේ මගේ යාළුවෙක්ගේ ආච්චි කෙනෙක්ගේ ෆියුනරල් එකකට. ඉතින් එහෙට යන්න කලින් අපි හිතුවා පන්සලට ගිහිල්ලා වැඳලා එමු කියලා. අපි යන පන්සල ගැන මම පස්සේ කියන්නම්. පස්සේ කියන්න කලින් මම වීඩියෝ එක දානකොටම ඔයාලට තේරෙයි අපි යන්නේ කොහාටද කියලා. මෙන්න මේ යාළුවෝ දෙන්නත් එක්ක තමයි මං මේ ගමන යන්නේ. මේ ඉන්නේ චූටි පාරොණංගි. ඒ වගේම මේ ඉන්නේ කේශලි. ඕන අපේ ගෑන් ළමයින්ට පුළුවන් එයාට try එකක් දෙන්න. නිල්මානෙල් මල් පොකුරකුත් අරගෙන දැන් දන්නව ඇති ඔයාලා මං මේ යන්නේ කොහෙටද කියලා. අපි කළුතර බෝධිය වඳින්න තමයි ආවේ. ඉතින් අපි කළුතර බෝධිය වඳින්න යන ගමනේ අපිට නිල්මානෙල් මල් වගේම වැටකෙయ్య මලුත් හම්බුණා. අපි ඉතින් වැටකෙయ్య මල් තුනකුත් අරගෙන නිල්මානෙල් මලුත් අරගෙන අපි දැන් යමු කළුතර බෝධිය වඳින්න. කළුතර බෝධිය වැඳලා එන ගමන් අපිට හම්බ වුණා අඹ විකුණන අංකල් කෙනෙක්. අපි ආගෙන් අඹ අච්චාරුත් අරගෙන ඒවත් කාලා ඊට පස්සේ ගියා අර මං කිව්ව අපේ යාළුවාගේ වැඩේට. ඒ වැඩ සේරම කරගෙන අපි එන්න පිටත් වෙනකොට අපිට වැල්ලවත්තේදී හම්බ වුණා රියෝ එක. ඉතින් මගේ බර්ත්ඩේ ට්‍රීට් එක විදිහට අපේ කේශලේ අපිට අයිස්ක්‍රීම් වරන් දුන්නා. ඒවත් කාලා අපි එන්න පිටත් වෙනකොටම මගේ යාළුවෙක් මට කෝල් කරලා කිව්වා එයාට ලොකු හදිස්සියක් වෙලා මට කිරිබත් ගොඩට එන්න කියලා. ඊට පස්සේ ඉතින් තකහනියම සේරම දාලා එයාට කරදරයක් වගේ කියලා රඟපාපු නිසා ඉක්මනටම යන්න පිටත් වුණා. දැන් වෙලාව හවස 5ට විතර ඇති. මං කිරිබත් ගොඩදී බැහැලා ටුක් එකක් දාගෙන යාළුවා මට එන්න කිව්වේ ජොගින් ට්‍රැක් එකට. කිරිබත් ගොඩ ජොගින් ට්‍රැක් එක ගාවට එන්න කියලා කිව්වා. එයාට ලොකු කරදරයක් කියලා තමයි මාව ගෙන්න ගත්තේ. බලන්නකො ඉතින් ගෙන්නගෙන කරලා තියෙන දේ. මෙහෙමයි. අපේ විශේෂ දෙයකදී යාළුවෙක් බොරුවක් කියනකොට සමහර වෙලාවට අපි රැවටෙන්නේ නැතු වෙන්න ඕනේ. හැබැයි මම නම් රැවටුණා. හැබැයි ඔයාලා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. ඔයාගේ විශේෂ අවස්ථාවකදී විශේෂ දවසකදී යාළුවෙක් එහෙම බොරු කියනවා නම් එයා ඔයාව රවට්ටන්න තමයි කියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා යන්න. හැබැයි ඉතින් මම මෝඩයානේ. මම නම් රැවටිලා ගියා. ඔන්න බලන්නකෝ ඉතින් මට වෙන දේ.
මේ පිස්සු කෙල්ල තුන්දෙනා එකතු වෙලා මගේ ජීවිතේ ලස්සනම දවස ගොඩාරියක් ලස්සන කරා. ඉතින් මේ තමයි යාළුවෝ. මම හම්බ කරලා තියෙන දේවල් ගැන සතුටු වෙනකොට මම මේ වගේ යාළුවෝ හම්බ කරපු එකට මම ගොඩාරියක් සතුටු වෙනවා. ඔය තමයි යාලා දුන්න තෑග්ග. මම දවස් ගාණක් මාස ගාණක් බලාගෙන හිටියා මට මේ දේ ගන්න ඕනි කියලා. ඒ වුණාට මගේ වැඩත් එක්ක මට මේ දේ ගන්න බැරි වුණා. ඒ වුණාට එයාලා මට ඒ දේ එදා දුන්නා. මගේ ලස්සනම දවසේ ඒ දේ දීලා මාව තවත් ගොඩාරියක් සතුටු කරා. ඉතින් මගේ යාළුවනේ ඔයාලට ගොඩාරියක් ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කියන්නම් ඔයාට මේ වගේ ආදරණීය යාළුවෝ දුකේදී වගේම සතුටේදී වගේම මේ හැම දෙයකදීම ඔයත් එක්ක ඉන්න එකම එක යාළුවෙක් හරි යාළුවෝ ගොඩාරියක් හරි ඇති. ඉතින් ඒ යාළුවෝම ආදරෙන් බලාගන්න ආදරෙන් යාළුවත් එක්කම ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ යාළුවෝ ඔයාලට හම්බ වෙන්නේ ගියාත්මේ කරපු පෙර පින් අනුවම තමයි කියලත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මෙයාලව ආදරෙන් බලාගන්න, ආදරෙන් රැකගන්න. අපේ ජීවිතේ අපිට හැම දෙයකදීම එක යාළුවෙක් හරි, යාළුවෝ ගොඩාරියක් හරි ඉන්නම ඕනි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.